78 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරම නැගෙනහිර පළාත අප සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු කරමින් මේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වන නැගෙනහිර පළාත් කරු ආණ්ඩුකාරවර ආචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුන්ගේ පැමිණීමයි දැන් සිදුවීමට නියමිත වෙන්නේ. கௌரவ ஆளுநரை வரவேற்பதற்காக கிழக்கு மாகாணத்தின் பிரதம செயலாளர் மற்றும் செயலாளர்கள் ஆயத்தமாக உள்ளார்கள். பிரதம விருந்தினரின் வருகை தற்போது இடம்பெற்றுக் கொண்டுள்ளது. Now the arrival of the Honorable Governor, Eastern Province, Honorable Governor Dr. Jayantalal Ratnasekara. මේ අවස්ථාවේදී 78 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරුව නැගෙනහිර පළාත අප සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් මේ පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් වන නැගෙනහිර පළාත් කරු ආණ්ඩුකාරවර ආචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුන් අප සියලු දෙනාගේම ගෞරව ආදරෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල් මොදර පිටියේ ව්‍යවස්ථාවත්ක මොහොතේ සමරන ජාතික උත්සවයට සමගාමීව නැගෙනහිර පළාත් උත්සවයේ ආරම්භය සම්ප්‍රාප්ත කරමින් ජාතික ධජය සෙවීම සඳහා නැගෙනහිර පළාත් කරු ආණ්ඩුකාරවර ආචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Ladies and gentlemen, we now observe 2 minutes of silence in remembrance of the national heroes who made the supreme sacrifice for the freedom and dignity of our motherland. හැත්ත අටවන අභිමානවත් ජාතික දිනය මෙසේ මුළු ශ්‍රී ලාංකිකයන් සමරනු ලබන වගයි. ඒ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එදා සිට මේ දක්වා අප තුළ ඇති නොසැලෙන විශ්වාසය හා අධිෂ්ඨානය නිසාවෙන්මයි. ඡාම් ලෙසත් අභිමානයට කිසිදු හානියක් නොවන අතරින් ත්‍රිකුණාමලය කොටුකවුර අභියස සුන්දර වෙරළමායිගේ සිට සමරන 78 වන ජාතික නිදහස් දින සැමරුම් මුල්ලේ අභිමානය වටිනාකම පිළිබඳව ආමන්ත්‍රණය කරන්නට මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සුබෝදෑසන අනිවාර්යයෙන්ම කාලේ වණකම් අස්ලාම් අලයිකම් very good morning. වැඩමවාදාල අති පූජනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මෙතෙන් පැමිණ සිටින කුරුකල්වරුන් මවලතුමන් කතෝලික පියතුමන්ලාගෙන්ද අවසරයි. දිගමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියනි, නැගෙනහිර පළාත් සභාපතිතුමනි, නැගෙනහිර පළාතේ ප්‍රධාන ලේකම්තුමනි, අමාත්‍යාංශ ලේකම්වරුනි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුනි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්තුමනි, නැගෙනහිර පළාත් යුද හමුදා ආඥාපතිතුමනි, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ත්‍රිවිධ හමුදා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ අනෙකුත් නිලධාරී මහත්වරුනි මහත්මියනි, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීනි, ජාතික ශිෂ්‍ය බට බලකායේ සමාජිකයිනි, ආදරණීය දෙමව්පියනි, දූ දරුවනි, සහෝදර සහෝදරීනි. පළමුවටම මම ඔබ සැමට අභිමානවත් නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරන්නට කැමැත්තෙමි. අප රජය මෙවර නිදහස් දිනය සමරන්නේ ගොඩනගමු ශ්‍රී ලංකා, රීබිල්ඩිං ශ්‍රී ලංකා යන තේමාව යටතේ. ඒ මීට මාස දෙකකට පෙර ආතුව
දිත්වා සුළි ගුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හමුවේ රට යලි නැගී සිටින බව සංකේතවත් කරන්නේ. ආස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, අනතුරු ඇතු ආර්ථික අර්බුදයෙන් පසුව රට යලි යථා තත්ත්වයට පැමිණෙමින් තිබුණු මොහොතකයි දිත්වා සුළි ගුණාටුව අපට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ. ඒත් ඕනෑම අභියෝගයකට මුහුණ දී නැගී සිටීමේ ශක්තිය හා ධෛර්යය ශ්‍රී ලාංකිකයින් ලෙස අප සතුයි. මේ අපට අලුත් දෙයක් නෙවෙයි. ඉතිහාසයේ පුරාවට අප මෙවැනි බාධක ජයගෙන තිබෙනවා. මෙවරත් අපි රටක් හැටියට යලි නැගී සිටිනවාමයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මේ තීරණාත්මක මොහොතේ දිත්වා සුළි ගුණාටුවෙන් පසු අපට වහාම ආධාර සැපයූ අපේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාවට ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිරාත්‍ය ඇතුළු සියලුම මිත්‍ර රටවලට මගේ ස්තුතිය මේ දී පුද කරන්නට කැමැතියි. රුපියල් බිලියන 8.5ක් දක්ික්මවා යමින් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට දායක වූ සියලුම දෙනාටත් මේ දී ස්තුතිය පුද කරන්නට කැමැතියි. 2026 වසර සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඊට අමතරව ව්‍යසන සහන සඳහා රුපියල් බිලියන 500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවට 2026 වසර සඳහා ප්‍රාග්ධන සහ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 11500ක් වෙන් කර තිබෙනවා. එය 2024 සඳහා වෙන් කළ මුදල සමග සැසඳීමේදී දෙගුණයක ඉහළ යාමක්. ඊට අමතරව ඉන්දියානු ආධාරය යටතේ නැගෙනහිර පළාත පුරා සංවර්ධන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2370ක ආධාර මුදලක් ලබා දී තිබෙනවා. තවද ලෝක බැංකුව සහන ණය ආධාරය යටතේ ක්‍රියාත්මක වන උතුරු නැගෙනහිර දෙපළාතට පමණක් සීමා වූ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මීළඟ වසර 3ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් දල වශයෙන් ශ්‍රී ලාංකික රුපියල් මිලියන 31000ක් වෙන් කර තිබෙනවා. මේ සියලු ආයෝජන හරහා පළාතේ දිස්ත්‍රික්ක 3ටම ඍජු ප්‍රතිලාභ ලැබෙන අතර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙනු දියතයි. 2026 වසරේදී අපේ ආර්ථික වර්ධන ඉලක්කය 5%ක්. අප සියලු දෙනාම කැපවීමෙන් වැඩ කළහොත් මෙම ඉලක්කය කරා යා හැකි වෙතයි අප විශ්වාස කරනවා. මෙම කටයුතු දායක වන ලෙස පෞද්ගලික ව්‍යවසායකයන්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලටද මා විවෘතව ආරාධනා කර සිටිනවා. එමෙන්ම අල්ලසින් හා දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුත් රාජ්‍ය සේවයක් ඇති කරලීමට වත්මන් රජය කැප වී සිටිනවා. ඥාති සංග්‍රහයට හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන්ට අපගේ පාලනය තුළ කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ සඳහා ප්‍රධාන ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක ඉන්ටර්නල් ඇෆෙයාර්ස් යුනිට්ස් පිටුවා තිබෙන අතර ආණ්ඩුකාර කාර්යාලයේ සම්බන්ධීකරණ ඒකකයන්ද පිටුවා තිබෙනවා. අද දින පෙළපාලිවල සහ සංස්කෘතික කණ්ඩායම්වල ඔබට දක්නට ලැබෙන ජවය වසර 78කට පෙර අප ලැබූ නිදහස අනාගතයේදී වඩාත් අර්ථාන්විත වන බවට සාක්ෂියක් වනු ඇත. විවිධ සංස්කෘතීන් අතර ගොඩනැගෙන නිර්මාණාත්මක එකමුතුවෙන් අපේ රට යලි ගොඩනැගිය හැකි බවට එය සාක්ෂියක් වනු ඇත. පොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අපි සැවම එක් වෙමු, කැප වෙමු. ජාතික සමගිය සහ සාජීවනය හුදු සිහිනයක් නොව සැබෑ යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි සැවම එක් වෙමු, කැප වෙමු. ඒ කටයුත්ත නැගෙනහිරින් පටන් ගන්නවියයි මා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පොලිස් නිලදරුවන් විසින් ජාතික ධජය රැගෙන පෙළපාලි භූමියේ මුලින්ම ගමන් කරනු ලබනවා. Ladies and gentlemen, now approaching the saluting base is the proud band of St. Joseph College Trincomalee
maintaining harmony, discipline, and the band will now accord their ceremonial salute to our honorable chief guest. ත්‍රිකුණාමලේ පාසල් අභිමානය දා රාසියක් කර සිටිනවා. ඊළඟට පෙළපාලි භූමියේ ගමන් කරනු ලබන්නේ දිවි හිමියෙන් රට රකිමු ඒමා පාටේ වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්. ඔවුන් එදා රට බේරා ගැනීමේ උදාර්ථ කටයුත්තට සම්බන්ධ වෙමින් සාන්ත මරියා විද්‍යාලයේ බාලක තූර්යවාද්‍ය ඛණ්ඩයේ පසුපසින් කින්නියා මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ බාලක ශිෂ්‍ය බට කණ්ඩායම පෙළපාලි භූමියේ ගමන් කරනු ලබනවා. அடுத்ததாக கென்யா மத்திய கல்லூரியின் ஆண்கள் அணியினரின் அணிவகுப்பு நடை தற்பொழுது එනතුරුව ගෝමරකඩවල මහාවිද්‍යාලයේ තූර්යවාද්‍ය කණ්ඩායමයි ආචාර්ය පෙළපාලියේ ප්‍රධාන පීඨිකාවට ආචාර්ය ලබා දෙනු ලබන්නේ. அடுத்ததாக பிரதான மேடையை நடத்துகிறார்கள் கோபுரம் கடவுளை பாடசாலை மாணவர்களின் பேண்ட் வாத்திய குழு. එනතුරුව කන්තලේ මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය බටයින්ගේ ආචාර්යයි සිදු වෙනු ලබන්නේ. அடுத்ததாக கந்தலாய் மத்திய கல்லூரி மாணவர்களின் அணிவகுப்பு நடை இடம்பெறும். එනතුරුව චීනවරාය නාලන්දා මහාවිද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩායමයි පෙළපාලි භූමියේ ගමන් කරනු ලබන්නේ. அடுத்ததாக திருவண்ணாமலை சீனன்குடா நாலந்தா மகாவித்யாலய மாணவர்களின் அணிவகுப்பு நடை. එනතුරුව චීනවරාය නාලන්දා මහාවිද්‍යාලයේ ශිෂ්‍ය බට බාලිකා කණ්ඩායම පෙළපාලි භූමියේ ගමන් කරනු ලබනවා. அடுத்ததாக சீனன்குடா நாலந்தா மகாவித்யாலயத்தின் மாணவிகளது அணிவகுப்பு நடை இடம்பெறுகின்றது. එනතුරුව පෙළපාලි භූමියේ ආචාර්ය පෙළපාලිය අවසන් වූ බැවින් ගරු ආණ්ඩුකාරතුමාට ප්‍රධාන පීඨිකාවේ අසුන් ගැනීම සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. அணிவகுப்பை ஏற்றுக்கொண்ட கௌரவ